අයිබෝවන් දුවේ පුතේ ඔන්න ටීචර් පොරොන්දුනා වගේ රිපෝටඩ් ස්පීච් පාඩමේ අමාරුම කොටස ක්වෙස්චන් ෆෝම්ස් පාර්ට් 2 වීඩියෝ එක අරගෙන ආවා. පාර්ට් 1 ඔයා බැලුවේ නැත්නම් ඒක ටක් ගාලා ගිහිල්ලා බලලා එන්න ඇති මගේ වීඩියෝස් වල. ඒක ටීචර් ලයිව් ක්ලාස් එක උගන්වන කොටසක්. ඒකේ තමයි මම ප්‍රධානම ෆවුන්ඩේෂන් එක. ඒ කියන්නේ මේ පාඩමට ෆවුන්ඩේෂන් එකක් අපි දාගන්න ඕනේ. පරණ දේවල් චුට්ටක් මතක් කරගන්න ඕනේ. ඒ මතක් කරගන්න සෙෂන් එක තමයි මම පාර්ට් 1 එකේ ඔයාට දාලා තියෙන්නේ. ඒක බැලුවේ නැත්තම් දුවලා ගිහිල්ලා බලලා එන්න. ඔන්න දැන් පාර්ට් 2 එකත් එක්ක සම්බන්ධ වෙන්න. මේකෙන් තමයි ටීචර් තියරි එක ආන්සර් එක ගන්න ඕන තියරි එක කියලා දෙන්නේ. ඉතින් පාඩමට යන්න කලින් මම මාව පොඩ්ඩක් අඳුනලා දෙන්නම්. ඔයා අලුත් දරුවෙක් නම් මාව දන්නේ නැති වෙන්න පුළුවන්. මම ඔයාගේ ආදරණීය ඉංග්‍රීසි ටීචර් ධනුෂා ශාමලි. මේ YouTube එක හරහා මගේ YouTube channel එක හරහා මම බලාපොරොත්තු වෙනවා ඕගොල්ලන්ට අමාරු ඉංග්‍රීසි ලේසියෙන් කියලා දෙන්න. විශේෂයෙන් 10 11 9 10 11 දරුවන්ට O level විභාගයේ සඳහා පෙනී සිටින්න ඉන්න දරුවන්ට ඒකක් ගැනීම සඳහා අවශ්‍ය කරන දැනුම ඉංග්‍රීසි අධ්‍යාපනය නොමිලේ එක අධ්‍යාපන සත්කාරයක් විදිහට මේ channel එක හරහා ඔබට ලබා දීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මතක් කරන්න කැමතියි ටීචර්ගේ online classes තියෙනවා, physical classes තියෙනවා. ඔබ කැමති නම් මාත් එක්ක එකතු වෙලා මේ අමාරු ඉංග්‍රීසි හරියටම ලේසියෙන් ඉගෙන ගන්න අපි පන්ති හරහා පන්තිත් එක්ක එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. එහෙනම් පුතේ රැඳී සිටින්න. අද ලෙසන් එක ඉවර වෙනකන් ලෙසන් එක අවසානයේ ටීචර් ක්වෙස්චන් එකක් අහනවා. ඒ ක්වෙස්චන් එකට ඔයාට උත්තරේ දෙන්න පුළුවන් නම් හරි උත්තරේ එනවනම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. මට දැන් reported speech question formations පුළුවන් කියලා. මොකක්ද පුතේ මේ reported speech question forms කියලා කියන්නේ? ඉස්සෙල්ලා අපි පාඩමේ heading එක අවබෝධ කරගනිමු. පුතේ reported speech කියලා කියන්නේ කෙනෙක් කරන ප්‍රකාශයක් අපි එකට කියනවා direct statement එකක් නැත්නම් direct speech එක කියලා. කෙනෙක් කරන ප්‍රකාශයක් right එයා මෙහෙම කිව්වා කියලා තව කෙනෙක් රිපෝට් කරන එක. පැහැදිලිද? කෙනෙක් කරන ප්‍රකාශයක්. උදාහරණයකට අපි ගමු sentence එකක් statement එකක් විදිහට. සාම කියලා girl කෙනෙක් ඉන්නවා. එයා කියනවා I love English කියලා. කාටද කියන්නේ? අම්මරට. අම්මරට කියනවා I love English. මං ඉංග්‍රීසි වලට කැමතියි කියලා. අම්මරා ඒක රිපෝට් කරනවා තව කෙනෙක්ට සාමා කිව්වා එයා ඉංග්‍රීසි වලට කැමතියි කියලා. එතකොට අම්මරා ඒක කරනකොට එයා කියන්නේ Sama said that she loved English. එතෙන්දී එයා කියන්නේ නෑ Sama said I love English කියලා. එයා රිපෝට් කරනකොට කිය යුත්තේ Sama said that she loved English. එතකොට ඔයාට තේරෙනවා මෙතන චූටි theories ටිකක් apply කරන්න තියෙනවා reported speech වල. ඒක තමයි පුතේ මේ පාඩමෙන් අපි කතා කරන්නේ. reported speech පාඩමෙන් ඒ වෙනස් වෙන rules මොනවද කියලා තමයි ඔයාට උගන්වන්න තියෙන්නේ. හැබැයි අද කතා කරන්නේ sentence එකක් report කරන එක නෙමෙයි. ඒකට අදාළ ප්‍රධාන rules ටිකක් ටීචර් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒක ගිහිල්ලා බලන්න. tenses change වෙන rule එක. අද කතා කරන්නේ කෙනෙක් question එකක් කියනවා. අහනවා. එයා question එකක් අහනවා තව කෙනෙක්ගෙන්. ඒක තමයි direct statement එක. උදාහරණයකට සාම අහනවා Will you come to school tomorrow? ඔයා හෙට ස්කෝලේට එනවද? කියලා සාම අහනවා. එයාගේ exact statement එක question එකක්. ඒක අමරගෙන් තමයි අහන්නේ. එතකොට අමරා ඒක අහගෙන ඉඳලා තව කෙනෙක්ට report කරනවා සාම මගෙන් ඇහුවනේ මම හෙට ඉස්කෝලේ එනවද කියලා. මගෙන් ඇහුවනේ question එකක්. එතකොටත් අර විදිහටම ප්‍රධාන rules ටිකක් තියෙනවා අපිට apply කරන්න. ඒක තමයි පුතේ මේ පාඩමෙන් අපි ඉගෙන ගන්න.
පුතේ ටීචර් දැන් එක්ස්ප්ලেইন කරන්න යන්නේ ඔයාට හරිම ක්ලියර්ලි කොහොමද ක්වෙස්චන් එකක් රිපෝට් කරන්නේ කියලා. මෙතනදී වැදගත් වන්නේ පුතේ ගොඩාක් අපි කරන ක්වෙස්චන්ස් ගොඩාක් කරන්න ඕනේ විභාගෙට කලින් මම මේ කියන්න උත්සාහ කරන්නේ ඔයා කරන වැඩේ ක්වොලිටි එක ඉම්ප්‍රූව් කරගන්න ඕනේ. ගොඩක් ක්වෙස්චන්ස් හදන්න ඕනේ. හැබැයි ඔයා කරන එක ක්වෙස්චන් එකක්, ඒ කියන්නේ එක ඇක්ටිවිටි එකක් අපි අවබෝධයෙන් කරන එක තමයි හරිම වැදගත්. හරි පුතේ, දැන් අපි පාඩම අවබෝධ කරගන්නයි හදන්නේ. ඔන්න ටීචර් ලස්සනට ටේබල් එකක් හදලා තියෙනවා. අපි ලස්සනයි කියලා හිතමු. ඔයා මේ ටේබල් එක දැන් ඇඳ ගන්න ඕනේ ටීචර්ගේ වීඩියෝ එක පෝස්ට් කරලා. ඒකට හේතුව තමයි පුතේ මම මෙයාට ලොජිකලි හරිම අවබෝධාත්මකව මේක කියලා දෙන්නයි යන්නේ. නිකන් කටපාඩම් කිරීම කරන්නේ නැතුව. රයිට්? අපිට භාෂාවේ කටපාඩම් කරන්න තියෙන අවස්ථා තියෙනවා. හැබැයි මේ වගේ අමාරු පාඩම මට හිතෙනවා අවබෝධයෙන් ඔයා කරාම හොඳයි කියලා. සහ තව දෙයක් මම කියන්න කැමතියි. ගොඩාක් කියන්නේ විභාගෙට අපි ගොඩාක් ක්වෙස්චන්ස් කරලා ප්‍රැක්ටිස් කරලා යන්න ඕනේ. අනිවාර්යෙන් මම ඒක පිළිගන්නවා. හැබැයි පුතේ ඔයා කරන එක ක්වෙස්චන් එකක් හරි ඔයා ක්වොලිටි එකට ඒ කියන්නේ හරිම අවබෝධයෙන් කරනවා නම් ඔයාට ඉංග්‍රීසි ගොඩක් ලේසි වෙනවා. අර අපි කියන්නේ අමාරු ඉංග්‍රීසි අපි ලේසියෙන් ඉගෙන ගන්න ඕනේ කියලා. ඒකට අවශ්‍ය කරන්නේ ඔයා අර ලොජිකලි කටපාඩම් තීරයකට යන්නේ නැතුව ගොඩක්ම ලොජිකලි ඉගෙන ගන්න උත්සාහ කරොත්. හැබැයි පුතේ හොඳට මතක තියාගන්න කටපාඩම් කරන්න ඕන තැන් තියෙනවා. දැන් මේකේ ටෙන්සස් රූල්ස් ටික එහෙම හොඳට පාඩම් කරලා තියෙන්න ඕනේ මේ ක්වෙස්චන් එක කරන්න. මම ගොඩක් උත්සාහ කරන්නේ ඔයාගේ ක්වොලිටි එක ඉංග්‍රීසි අවබෝධ කර ගැනීම ලොජිකලි කියන්නේ හරිම අවබෝධයෙන් මේක කරගන්න පුළුවන් කියන දේ. පැහැදිලිද? හරි. එහෙනම් අපි දැන් ඩිරෙක්ට් ස්ටේට්මන්ට් එකට යමු. අපිට තියෙන්නේ ක්වෙස්චන් එක ටීචර්ත් එක්කම ලියා ගන්න. ටීචර් කියන්නේ මොකක්ද? ටීචර් කියන්නේ ඔව් මොකක්ද මම දුන්න ක්වෙස්චන් එක? සාමා asked. පුතේ ක්වෙස්චන් එකක් සෙට් වෙන්න බෑ. ක්වෙස්චන් එකක් මොකක්ද වෙන්න ඕනේ? asked වෙන්න ඕනේ. ප්‍රශ්නයක් කියන දේ කියන්න බෑ. ප්‍රශ්නයක් අපි අහනවා. asked. කාගෙන්ද අහන්නේ? අම්මරගෙන්. ඔයා මෙතන අම්මරා කියලා අවබෝධ කරගන්න ඕනේ. මොකද අපිට pronouns change කරන්න තියෙනවා. එතකොට හරියට මෙයා femaleද maleද කියලා ඔයා අවබෝධ කරගන්න ඕනේ. Sama asked අමරා මොකක්ද අහන්නේ? ඔන්න අපි question එක මෙතනින් දාගමු. ඔව් will මම මෙතනටම ගන්නම් ඔයාට අවබෝධ වෙන්න ලේසි වෙන විදිහට will you come to school tomorrow? ඔන්න ඕක තමයි අහන්නේ සාමා අමරගෙන්. ඉස්සෙල්ලම කරන්න ඕනේ පුතේ ඉස්සෙල්ලම ඔයා කරන්න ඕනේ මගේ විදිහට මේ මගේ පැටර්න් එක මම නම් දරුවෙක්ට ඉස්සෙල්ලම කියන්නේ මේ ක්වෙස්චන් එකේ ටෙන්ස් එක අවබෝධ කරගමු කියලා අපි ඉස්සෙල්ලම මේ මොන ටෙන්සස්ද කියලා will you come will වලින් පටන් අරන් තියෙන්නේ right මේ මොකක්ද will you come කියලා තියෙන්නේ එතකොට ඔයා ටග් ගාලා පළවෙනි ස්ටෙප් එක පළවෙනිම දේ තමයි ඔයාලට මේම ක්වෙස්චන් එකක් ආවොත් ඔයා අවබෝධ කරගන්න ඕනේ මට මේ එක්සැමිනර් දීලා තියෙන රිපෝට් කරන්න ඩිරෙක්ට් ස්ටේට්මන්ට් එකක් විදියට ක්වෙස්චන් එක. ඔයා ඒක අවබෝධ කරගන්න ඕනේ ඉස්සෙල්ලම. ක්වෙස්චන් එක. right? මම දෙවනියට දරුවෙක්ට කියන්නේ ඔයා මේකේ ටෙන්ස් එක අවබෝධ කරගන්න ඕනේ කියලා. right? ඔයා මේකේ ටෙන්ස් එක. එතකොට අපි මෙතන will වලින් පටන් ගන්නේ. will වලින් පටන් ගන්නවා නම් පුතේ ඒ මොන ටෙන්සස්ද? ඔව්. ඔයා දන්නවා
මෙයාගේ ටෙන්ස් එක මොකක්ද? දෙවැනි එක තමයි ටෙන්සස් අවබෝධ කර ගැනීම. ඔන්න මම මෙතන ලියනවා රූල් එක. right? ටෙන්සස් අවබෝධ කර ගැනීම මාත් එක්කම notes දාගන්න. right? එතකොට අපි වරහන් ඇතුලේ දාගමු. ඔන්න ඔය අවබෝධ කරගත්ත ටෙන්ස් එක මොකක්ද? will you come කියලා කියන්නේ මොකක්ද පුතේ? simple future. right? right? අන්න ඒක අවබෝධ කරගන්න ඕනේ. ටීචර්ගේ වීඩියෝ 1 එකෙන් මම අනිත් ප්‍රධාන ටෙන්සස් ටිකේ ඒ අවබෝධ කර ගැනීම ටෙන්සස් අවබෝධ කර ගැනීම ක්වෙස්චන් එකක් අපි කොහොමද සෙන්ටෙන්ස් එකක් කරන්න කියලා මේකේ පාර්ට් 1 එකේ මම කියලා දෙනවා simple present simple past ඒක බලන්න ඕනේ පුතේ. අද මේ මම ගත්තේ simple future. පැහැදිලිද? ඔන්න අපි මෙතන තියෙන මේ helping verb එකෙන් අවබෝධ කරගත්ත ටෙන්ස් එක will එක එළියේ තියෙන හින්දා simple future. හැබැයි පුතේ do does එළියේ තිබ්බොත් simple present. did එළියේ තිබ්බොත් ඔව් simple past. have has එළියේ තිබුණොත් present perfect. right? එළියේ කියන්නේ පටන් ගන්නම තැන. මම මෙතන එළියේ කියලා අදහස් කරේ subject එක මෙයානේ. right? අපි question එකක් හදනකොට කවුරු හරි එක්කෙනෙක්ව එළියට ගන්න ඕනේ. ඒ එළියට ගන්න කෙනා තමයි මම මෙතන ඒ අදහස් කරේ. පැහැදිලිද? right. දැන් අපි යන් ඊළඟ step එක තුන්වෙනි එක. මෙතන තමයි චුට්ටක් අවබෝධ කරගන්න ඕනේ පුතේ. දැන් අපි මේ ඔක්කොම question එකේ තමයි ඉන්නේ. indirect වලදී report වලදී reported speech කරනකොට ඒ කියන්නේ question එකක් report කරනකොට question formation එකකින් කියන්න බෑ. right? ඔයා ඒක sentence formation එකට ගන්න ඕනේ. question එක ඔයා මොකද කරන්න ඕනේ පුතේ? ඔයා sentence formation එකට ගන්න ඕනේ. ඒ දන්නකොට මෙන්න මෙහිමයි ඔයා කරන්නේ. right? තුන්වෙනි step එක. දැන් ඔයාට තියෙන්නේ will you come කියලානේ. will you come to school tomorrow? දිගටම කැමති නම් ඒක ලියන්න. අපි ඒක short කරගමු. right? will you come? will you come කියලා ආවොත් will you come to school? හරි මම ඔබ්ජෙක්ට් එකක් ගත්තා. ඔයා දන්නවා sentence formation එකේදී පුතේ කොහොමද යන්නේ? subject ක්‍රියාව කරන්න verb එක object එක. question එකේදී මෙහෙම කෙනෙක් එළියට ගත්තට අපි sentence එකේදී කොහොමද යන්නේ? subject verb object. එතකොට මෙතන ක්‍රියාව කරන්නව අපි එළියට ගමු. මං you එළියට ගත්තා. මෙතන ක්‍රියාව කරන්නේ you. subject එක you. ඔන්න මං යාව එළියට ගත්තා. අරගෙන අපි verb එක දාගන්න ඕනේ. ඔන්න මම verb එක දාගන්නේ අර අවබෝධයෙන්. simple future කියලා අපි අවබෝධ කරගත්තා. මුලින්ම tense එක අවබෝධ කරගත්තා. ඔන්න මම verb එක දැම්මා. simple future නම් will එක base verb එක sentence එකේම තියෙනවා කොටස. ඔන්න මම verb එක හරියට දාගත්තා sentence එකට. ඊළඟට මම will you come to school tomorrow කියන කෑල්ල මං ගත්තා. will you come to school tomorrow? ඒ තමයි ඉතුරු part එක object එකේ you will come to school tomorrow. ඔන්න teacher ඉතුරු කොටස දාගත්තා sentence එකේ object එක. මේ බලන්න පුතේ මේ බලන්න question එකක් තිබුණේ question mark එකකින් මම ඒක full stop එකකට ගත්තා. ඒ කියන්නේ මම ඒක sentence එකක් කරගත්තා. කරගත්තේ පුතේ subject verb object දාලා. පැහැදිලිද? right. ඔන්න තුන්වෙනි step එකත් අපි ඉවර කරා. දැන් යන් අපි හතරවෙනි step එකට ඔන්න sentence එකට අපි apply කරනවා rules ටික. apply the rules for the sentence. sentence එකට rule එක apply කරන්න ඕනේ. right? මේ තියෙන්නේ අපි හදාගත්ත sentence formation එක. දැන් අපි ඒකට rule එක apply කරමු. එතකොට අපිට question එක හරි වැදගත්. will you come කියලා අහන්නේ කවුද අහන්නේ?
සාමහන්නේ අමරගෙන්. right? අපි එහෙනම් you කියලා මෙතන අදහස් කරේ කවුද? අමරා. අමරට අපි දාන්න pronoun එක මොකක්ද? අමරා කියන්නේ කවුද පුතේ? ගැන් කෙනෙක්. එහෙනම් අපිට එයාට දාන්න පුළුවන් she. ඔන්න මම rule එක apply කරා. she. මාත් එක්කම කරන්න නැත්නම් ඔයාට පැටලෙයි. ඊළඟට simple future වල rule එක මොකද වෙන්නේ පුතේ? will එක මොකද වෙන්නේ? would වෙනවා. ඔයා දන්නවා. ඒ ටික දැනන් ඉන්න ඕනේ rules ටික. simple future නම් will එක would වෙනවා. ඔන්න rule එක අපි apply කරා. tomorrow. tomorrow කියන time adverb එකක් තියෙනවා. ඒකත් වෙනස් කරන්න ඕනේ. tomorrow මොකද වෙන්නේ? tomorrow මොකද වෙන්නේ? the next day. දැන් මෙහෙ එන්න පුතේ. සමහර විට ඔයා බලයි ටීචර් මේ මොනවද rules කියන්නේ කියලා. ඒක දන්නේ නැත්නම් මගේ පුතේ ටීචර්ගේ වීඩියෝස් දෙකක් තියෙනවා. ඒක බලන්න. අපි මේ sentence එකක් indirect කරනකොට rules ටිකක් apply කරා. මොනවද? pronoun එක change කරා. tenses වෙනස් කරා. adverb, time adverb, place adverbs තියෙනවා නම් අපි ඒක වෙනස් කරන්න ඕනේ reported speech වල. අන්න ඒ rules ටික තමයි ටීචර් මෙතන දැම්මේ. පැහැදිලිද? අපි මෙතන pronoun එක change කරන්න ඕනේ. එතකොට අපි will එක good වෙනවා කියලා දැනගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ simple future තියෙන නම් මොකද්ද rule එක කියලා දැනගෙන ඉන්න ඕනේ. එතකොට මෙතන time adverb එකට මොකද වෙන්නේ කියලාත් ඔයා දැනගෙන ඉන්න ඕනේ. tomorrow එක මොකද වෙන්නේ පුතේ? tomorrow එක the next day වෙනවා. right? එහෙම නැත්නම් the following day වෙනවා right. පැහැදිලිද? හරි. ඔන්න දැන් අපි ඊළඟ rule එක පස්වෙනි එක. right? පස්වෙනි එක තමයි join the sentences. sentences ටික join කරන්නයි දැන් තියෙන්නේ. ඒ මොකක්ද ඒ? ඔන්න මං ගන්නවා පළවෙනි sentence එක. Sama asked Amara. Sama අහන්නේ අමරගෙන්. නේද? Sama asked Amara. She would come to දෙවනි sentence එක තමයි she මං simple ගන්නම් මෙතන. අපි join කරන්න යන හින්දා she would come to school the next day. rules apply කරපු sentence ටික ගන්න ඕනේ right? the next day. right. හරි. මේ බලන්න පුතේ. මේ බලන්න. Sama asked Amara කියන්නේ subject verb object sentence එකක්. මෙයත් sentence එකක් subject verb object තියෙනවා. ඔයා දන්නවා sentence දෙකක් එකට join කළ යුතුයි කියලා. ඒකට rule එක ඔන්න දැන් අහගන්න. මේ බලන්න. will කියලානේ පටන් අරන් තියෙන්නේ. මොකක් කියලාද පුතේ පටන් අරන් තියෙන්නේ? will. මෙතන තියෙනවද අර WH questions? මොනවද WH questions කිව්වේ? when, where, who, නෑ. ඒවත් නැහැ. එහෙනම් මේ මොන questions ද? මේ questions වලට කියන්නේ පුතේ yes no questions කියලා. මොනවද? මොනවද අපි ඒවට කියන්නේ? yes no questions කියලා. right. ඔන්න මම දැන් ලියනවා මෙතන yes no questions කියලා අපි අවබෝධ කරගත්තා. හේතුව තමයි එන්න උඩට. will you come to school tomorrow කියලා කවුරු හරි කෙනෙක් ඔයාගෙන් ඇහුවොත් ඔයාගේ උත්තරේ වෙන්නේ එක්ක yes I will එහෙම නැත්නම් no I won't. කෙනෙක් අහනවා do you study English? ඔයාගේ උත්තරේ වෙන්නේ එක්ක yes I do එහෙම නැත්නම් no I don't. පැහැදිලිද? මෙයාගේ උත්තරේ පුතේ එක්ක yes එක්ක no. ඒකයි අපි ඒවට yes no questions කියලා කියන්නේ. පැහැදිලිද? ඔයාට මෙතන question එක දැක්ක ගමන් ඕනනම් මෙතන දාගන්න පුළුවන්. මෙතන WH question එකක් නැහැනේ. එතකොට මේක yes no question එකක් විදිහට ඔයා දාගන්න පුළුවන්. ඒක ඔයාගේ කැමැත්ත. පැහැදිලිද? ඔයාට ඒ theory එක තේරුණාද? right? මෙතන දැන් ඔයා ඒක අවබෝධ කරගත යුතු වන්නේ මෙතනට දාන word එක recognize කරගන්න. පැහැදිලිද? හරි. දැන් ඒ කොටස ඔලුවට ගියා. දැන් ආයෙ එන්න මෙතන. මං කිව්වා
sentence දෙකක් අපි එකට join කරන්න යන්නේ. එතකොට අපිට යාළුවෙක් හොන වෙනවා භාෂාවේ. කවුද? sentence දෙකක් එකට join කරනකොට අපිට ඕනේ කවුද? අපිට ඕනේ conjunction එකක්. Very good. Right? මෙයා yes no question එකක් හින්දා භාෂාවේ අපිට කියනවා එක්කෝ if කියන conjunction එක use කරන්න ඕන. මම if ගත්තා. එහෙම නැත්නම් එක්කෝ if එහෙම නැත්නම් මොකක්ද පුතේ? whether කියන conjunction එක use කරන්නලු මේ දෙන්න එකට join කරන්න. පැහැදිලිද? සාම ආසමර කියන එක sentence එකක්. එතකොට අපි rule එක apply කරලා ගත්තා she would come to school the next day කියන්නේ තව sentence එකක්. ඔය දෙක join කරන්න අපිට conjunction එකක් ඕනේ. එතකොට අපි එක්කෝ if එක්කෝ whether use කරන එක තීරණය කරේ අපි තේරුම් ගත්තා. මෙයා කවුද? ඔව් මෙයා yes no question එකක්. හේතුව මොකද්ද? මෙයාගේ ඉස්සරහා WH නෑ, when where how ඒවා මුකුත් නෑ. මෙයාගේ answer එක එක්කෝ yes එක්කෝ no. පැහැදිලිද? අපි final answer එක බලමු. Sama asked Amara if she would come to school the next day. එහෙම නැත්නම් whether she would come to school next day. Sama asked Amara whether she would come to school the next day. පුතේ මේ පාඩමේ තව කොටසක් තියෙනවා. මේ yes no questions නේ. කොහොමද WH එකක් ආවොත් ඔයා join කරන්න කියලා. ඒක අමාරු නෑ, ඒක ලේසි. ඔයා මේ theories ටික හොඳට මෙතනට එනකන් අවබෝධ කරගන්න. ඔයා මෙතනදි තමයි ඒක අවශ්‍ය වෙන්නේ sentence දෙක join කරනකොට. WH එකක් නම් ඔයා use කරන conjunction එක අදාළ question එකේ දෙන WH question එක. පැහැදිලිද? ඒකේ වීඩියෝ එකක් ටීචර් අනිවාර්යෙන් අරගෙන එන්න. ඊට කලින් මගේ පුතාලා මේ කියලා දුන්න theories ටික ගෙදරදී practice කරලා ඉන්න ඕනේ. පැහැදිලිද? මොන ටීචර් කිව්වා ඔයාගෙන් අන්තිමට question එකක් අහනවා කියලා. මේ ඒක. දාගන්න question එක. Normally ask normal will you join the meeting? Will you join the meeting? Normally ask normal. Will you join the meeting? Hi. විනාඩියක් දෙන්නම් උත්තරයට අගල ගන්න. ස්ටෙප්ස් ටික ෆලෝ කරන්න පුතේ. හරි. අපි බලමු උත්තරේ පුතේ. වැරදුනට කමක් නැහැ. වරදින්න ඕනේ හරියන්න. අපි හැබැයි තියරිස් ටික හොඳට ඔලුවට දාගන්න ඕනේ. අපි ඒ හින්දා බලමු උත්තරේ නැවත ගන්න විදිහ. right. ලියමු මාත් එක්ක. normally asked. normal. මොකක්ද අහන්නේ පුතේ? ඔව් මම මේ පැත්තෙන් ගන්නම්. will you join the meeting? ඔයා meeting එකට join වෙනවද කියලා අහන්නේ. right? ඒ අහන්නේ simple future tense වලින්. right? හරි. එහෙනම් පුතේ අපි steps ටික follow කරමු. ටීචර් කිව්වේ මොකද්ද පළවෙනි එක? examiner දුන්නාම ඔයා මේක අවබෝධ කරගන්න ඕනේ. මේ sentence එකක් නෙමෙයි මේ question එකක්. මේ බලන්න question mark එකක් දීලා තියෙන question එකක්. එහෙනම් පළවෙනි step එක මොකක්ද? ටීචර් කියලා දුන්න විදිහට මොකක්ද? මෙයාගේ tenses හඳුන ගන්න ඕනේ. මෙයා simple future. ඊළඟට තුන්වෙනි එක question එක sentence එකක් කරගන්න ඕන. ඔන්න එහෙනම් මම මේකනේ question එක පුතේ. මම මෙයාව sentence එකක් කරගන්නවා. තුන්වෙනි step එක යටතේ sentence එකක් ලියන්නේ subject, verb, object. මෙතන ක්‍රියාව කරන්නේ you. මෙතන verb එක will එක base verb. ඔයා දන්නවා ඒක simple future නේ. අපි දාගමු object එක the meeting. right? ඔන්න පුතේ මං question එකේ තිබ්බ statement එක මම sentence එකට ගත්තා.
පැහැදිලිද? right. ඊළඟට මෙයාට rules ටික අපි apply කරගෙන you මොකද වෙන්නේ? නාමලිය අහන්නේ නාමයෙන් පිරිමියෙක් කෙනෙක්ගෙන් මෙයා subject එකක්. එතකොට මෙයා he වෙනවා. ඒ ටික පොඩ්ඩක් පාඩම් කරන් ඉන්න ඕනේ. will එක මොකද වෙන්නේ? මෙයා simple future would වෙනවා. simple future වල theory එක විතරයි verb එකට මුකුත් කරන්න නැහැ. the meeting මෙතන add time adverbs, place adverbs මුකුත් නැහැ අපිට ලේසි. right. එහෙනම් දැන් අපිට තියෙන්නේ sentence දෙක එකට join කරන්න. මෙයාවයි එකට join කරමු අපි. ඔව් අපි ලියමු උත්තරේ. Namali asked. නාමල් ඒක sentence එකක්. දැන් ඊළඟ sentence එක අපි දාගමු. He would join the meeting. ඔයා දන්නවා sentence දෙකක් එකට join කරනකොට අපිට conjunction එකක් ඕනේ. මෙතන ඔයා අවබෝධ කරගත්ත පුතේ මෙයා ඇවිල්ලා yes no question එකක්. හේතුව තමයි WH මුකුත් නැහැ. when where how ඒවා මුකුත් නැහැ. සහ මේකේ උත්තරේ වෙන්නේ will you join the meeting කිව්වම උත්තරේ මොකද්ද? එක්ක yes I will. එහෙම නැත්නම් no I won't. පැහැදිලිද? එතකොට ඔයා අවබෝධ කරගත්ත මේක yes no කියලා yes no question එකක් නම් use කරන conjunction එක මේ දෙන්න join කරන්නේ මොකක්ද පුතේ? එක්ක if එහෙම නැත්නම් වාට whether. එක්ක if එක්ක whether use කරන්න පුළුවන්. ඔන්න අවසාන උත්තරේ එහෙනම් මම ගත්තා Namali asked Namal if he would join the meeting. එහෙම නැත්නම් Namali asked Namal whether he would join the meeting. අපිට අවසාන question එකට ඔයා හරි උත්තරේ ගත්තනම් ඔයා සතුටු වෙන්න. ඔයාට theories ටික හොඳටම ඔළුවට අවබෝධ වුණා. එහෙම නැත්නම් දුක් වෙන්න එපා. නැවත මේ වීඩියෝ එක බලන්න. තව questions අරගෙන හොයාගෙන කරන්න. හොඳට මතක තියාගන්න පුතේ උත්සාහවන්ත වෙන තරමට තමයි ජීවිතේ අපිට සාර්ථකත්වය ළඟා කරගන්න පුළුවන්. අපි දක්ෂ වෙන්න ඕනේ නැහැ. අපිට තියෙන ඕනේ quality එක මොකක්ද? අපි උත්සාහවන්ත වෙන්න ඕනේ. වැරදි වෙන්න ඕනේ. right අපුතාලා දරුවෝ වෙලා ඔයගලන්ට වරදින්න වරද්දන්න අයිතිය තියෙනවා. හැබැයි පුතේ අපි වැරදි හදාගෙන ඉදිරියට යන්න ඕනේ. එතකොට මේ විශ්වයේ අපිට සාර්ථකත්වය කියන දේ ලබා දෙන්නේ ඒ වැරදීම් වලින් අපිට උගන්වන පාඩම් වලින්. වරද්දන්න ඒකෙන් පාඩමක් ඉගෙන ගන්න ඉස්සරහට යන්න ඕනේ. right ඉගෙනගෙන ඒකෙන් පාඩමක් ඉගෙනගෙන අපි ඉස්සරහට යන්න ඕනේ. ඒතර මෙතන පුතාගේ උත්තරේ වැරදුනා නම් ඔයා අවබෝධ කරගන්න ඕනේ මට වැරදුනේ කොතනද? එහෙනම් ඒ තියරි එක මට බෑ. එහෙනම් මං ගිහිල්ලා ඒක බලන්න ඕන. උදාහරණයකට ඔයාට tenses ටික බැරි වුණා නම් පුතේ කියන්නේ tenses apply කරන rule එක. will එක would කරනවා කියලා මගේ පුතා දන්නේ නැත්නම් එහෙනම් ඔයා rules ටික හරියට ඔළුවේ නැහැ ඔයාගේ. ඔයා එහෙනම් එතන ගිහිල්ලා අවබෝධ කරගන්න ඕනේ. පැහැදිලිද? එහෙනම් පුතේ හොඳට මතක තියාගන්න. අපි හැමතිස්සෙම උත්සාහවන්ත චරිත වෙන්න ඕනේ. right දක්ෂ විය යුතු නැහැ. හැබැයි උත්සාහවන්ත වෙන්න ඕනේ. වැරදි හදාගෙන අපි ඉස්සරහට යන්. ඔයාලට මගේ පුතාලට මම සුබ පතනවා O level විභාගෙට ඒකක් ගන්න සහ එතනින් එහාට ජීවිතේ හැමදේම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා